සුමේද තාපසතුමා වෙලා ඉස්සෙල්ලාම දීපංකර පාද මූලේ විවරණ ලබන මොහොතේ ළඟ හිටියා කෙල්ලෙක්. ඒ කෙල්ල නිල්මානෙල් මල් මිටි 8ක් පපුවට තුරුල් කරගෙන හිටියේ. නිල්මානෙල් මල් මිටි 8ක්. මහා බෝධිසත්වයන්ට දීපංකර බුදුරජාණන් වහන්සේ අනාගතයේ මේ තාපසයා ගෞතම නමින් බුද්ධත්වයට පත් වෙනවා කියලා විවරණ දෙනකොට අර ළඟ හිටපු කෙල්ලගේ ඇඟ සීතල වෙලා ගියා. ඇහි පිල්ලම් ගහන්න නැතුව බලාගෙන හිටියා. අතේ තිබ්බ නිල්මානෙල් මල් මිටි 8න් එක අතකට නිල්මානෙල් මිටි 3ක් ගත්තා. අනිත් අතට නිල්මානෙල් මල් මිටි 5ක් ගත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වැතිරිලා ඉන්න තාපසින් වහන්සේ වෙනුවෙන් මේ නිල්මානෙල් මල් මිටි 5 පූජා කරන පූජා වේවා. මා වෙනුවෙන් මේ නිල්මානෙල් මල් මිටි 3 පූජා කරන පූජා වේවා. උපනෝපන් ජීවිතේ මේ උත්තමයාගේ සම්බුද්ධත්වයට ශක්තිය මම වේවා කියලා පැතුවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් අසංකේය කල්පලක්ෂ 2යි බුදුරජාණන් වහන්සේත් එක්ක ආවේ. බුද්ධත්වයට විවරණ ගත්ත දවසේ ඉඳලම ළඟා පිටිපස්සෙන් ආපු කෙනා තමයි මේ යසෝදරා. එකම එක්කෙනයි. බුද්ධත්වයට විවරණ ගත්ත දවසේ ඉඳලා ඉන්නේ ළඟ එකම එක්කෙනයි. ඒ මේ යසෝදරා. උපනෝපන් ජීවිතේ බිරිඳ වෙලා උපදිනවා. ඒ හිතේ තිබ්බ ආදරේ සෙනෙහස කියලා නිම කරන්න පුළුවන් කන් නෙවෙයි. සීල රකින්න මහා බෝධිසත්වයන්ට සීලේ බිඳින්නේ බවුන් වඩන බෝධිසත්වයන්ගේ භාවනාව කඩන්නේ. හංසයෝ වෙලා ඉපදිලා ඉඳිද්දී තමන්ගේ ස්වාමී හංසයා මලපුඩුවට අහුවෙලා සියලු හංසයෝ පලා යද්දී ආපහු ඇවිල්ලා මලපුඩුව වටේ කැරකි කැරකි ඉන්නවා. ඒ හංසිය යසෝදරා දුකේදී දාලා යන්නේ.